සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. කාරුණික බෞද්ධ පින්වතුනි, අද දවසේහි ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දෙසහා වදාළ මංගල කාරණාවක් ඔස්සේහි අපි මේ වැඩ වාසය කරන ආරණ්‍ය සේනාසනයෙහි දුෂ්කර භාවය පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. ඔබ දන්නවා බෞද්ධයෙක් හැටියට හැම කෙනෙක්ම දන්න හඳුනන සූත්‍ර දේශනාවක් මහා මංගල සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවෙහි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පතිරූපදේශ වාසෝච ඒතන් මංගල මුත්තමන් කියලා මංගල කාරණාවක් දේශනා කරලා තියෙනවා. මංගල කරුණු 38න් එක මංගල කාරණාවක් පතිරූපදේශ වාසෝච. එහි තේරුම තමයි සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න ලැබීම මංගල කාරණාවක් කියන තේරුමයි ඒ පාලි පාඨයේ අර්ථය. දියුණුව කිව්වහම මෙලව දියුණුව, පරලොව දියුණුව, ලෞකික දියුණුව, ලෝකෝත්තර දියුණුව කියන මේ සෑම දියුණුවක්ම මංගල කියන කාරණාවෙන් අර්ථවත් වෙනවා. ඒ අනුව යම් කෙනෙකුට, ගිහි කෙනෙකුට හෝ වේවා, පැවිදි උතුමෙකුට හෝ වේවා සුදුසු ප්‍රදේශයක් ජීවත් වීමට ලැබේවි නම් එය අර කියන ලද මෙලව දියුණුවත්, පරලොව දියුණුවත්, ලෞකික දියුණුවත්, ලෝකෝත්තර දියුණුවත් කියන මේ සෑම දියුණුවක්ම ලබන්න හේතු වෙනවා. එතකොට ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියනකොට මේ වචනය කනට වැටෙන සැනින්ම ඔබට මතකයට එන්නේ හොඳට රන් රුවන් මුතු මැණික් මිල මුදල් ගෙවා දොරවල් යාන වාහන ඉඩකඩම් මේ සෑම දෙයක්ම තිබෙන ප්‍රදේශයක් තමයි මේ ජීවත් වීමට සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. ලෞකික වශයෙන් ඒකත් එහෙම තමයි. ඒ කාරණාවොත් යම්කිසි දියුණුවක් ලබන්න හේතු වෙනවා. හැබැයි ගිහි කෙනෙකුට අර බාහිර සැප සම්පත් තිබුණටම මදි. රන් රුවන් මුතු මැණික් මිල මුදල් ගෙවා දොරවල් යාන වාහන ඒ සෑම දෙයක්ම තිබුණත් එය මේ ජීවිතයේ දියුණුවට, යහපතට, සැපතට, සම්පතට පමණයි හේතු වන්නේ. ඒ මොනව තිබුණත් වැඩක් නැහැ. සිල්වත්, ගුණවත්, නැනවත්, බෝසත්, සත්පුරුෂ ගිහි පැවිදි උතුමන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබෙන ප්‍රදේශයක් නොවේවි නම්. ඒ නිසා මෙහිදී විශේෂයෙන්ම අර ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් නමින් හඳුන්වන්නේ බාහිර පහසුකම් වගේම ගුණ පුරා ගන්නට, පාපයෙන් මිදෙන්නට, ඒ වගේම හොඳ මඟ, යහ මඟ, දහන් මඟ, සුගති මඟ, අමා මහ නිවන් මඟ එලිපෙහෙලි කර ගැනීමට අතහිත දෙන අවවාද, අනුශාසනා, ආශිර්වාද මඟ පෙන්වීම ලබා දෙන සිල්වත්, ගුණවත්, නැනවත්, බෝසත්, ගිහි පැවිදි, කල්යාණ මිත්‍ර සත්පුරුෂුතුමන් වහන්සේලා නිතර අහන්න, දකින්න, වඳින්න, පුදන්න, ඇසුරු කරන්න, අනුගමනය කරන්න, පෛරුපාසනය භජනය කරන්නට අවස්ථාව තිබෙනවා නම් අන්න ගිහි අයට ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශයක් වෙනවා. එහෙම ප්‍රදේශ. එහෙම වුණාම ඒ ගිහි අයට මෙලව දියුණුවක් සැලසෙනවා. ඒ වගේම පරලොව දියුණුවත්, ඒ වගේම ලෝකෝත්තර දියුණුවක් සලසා ගන්න පිළිවන්කම ලැබෙනවා. ඊළඟට ස්වාමින් වහන්සේලා වෙච්ච අපට මේ සුදුසු ප්‍රදේශයක් කියන මේ වචනයෙන් අර්ථවත් වෙන්නේ ගුණ පුරා ගන්නට උපකාර කරන දායක පින්වතුන් ඉන්නවා නම් ගුණ වඩා ගන්නට, නැති ගුණ දියුණු කර ගන්නට උපකාර කරන, ඊළඟට තියෙන ගුණ වැඩි කර ගන්නට උපකාර කරන, ඊළඟට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිව්පස දානයාගෙන්
අඩුවක් නැතුව අර ගුණ පුරා ගන්නට උපකාර කරන්න පුළුවන් දායක පින්වතුන් සිටින ප්‍රදේශවල ජීවත් වෙන්න ලැබෙනවා නම් ස්වාමින් වහන්සේලා වෙච්ච අපට එය මංගල කාරණාවක් වෙනවා. අර කියන ලද හැම දියුණුවක්ම සලසා ගන්නට දියුණු කර ගන්න පිළිවන්කම තිබෙනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේත් ගිහි ඔබට ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, ගෙවල් දොරවල් බේත් අත්‍යවශ්‍යයි කියනවා වගේම ස්වාමින් වහන්සේලා වෙච්ච අපටත් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිව්පස දාණය අත්‍යවශ්‍ය කරුණු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එක නිසායි. දායකයා කියන්නේම අර ගුණ පුරා ගන්න සිව්පසෙන් උපකාර කරන දායක වෙනවා කියන අර්ථයෙන් දායකයා කියනවා. එතකොට යම් ප්‍රදේශයක ස්වාමින් වහන්සේලාට ඒ නැති ගුණ ඇති කරගන්න, තියෙන ගුණ වැඩි කරගන්න, ප්‍රතිපත්ති පහසුවෙන් පුරා ගන්නට ඊළඟට ශ්‍රද්ධා, සති, සමාධි, ප්‍රඥා, විරිය කියන මේ බල ධර්ම, ඊළඟට බොජ්ජංග ධර්ම මේවා දියුණු කරගන්නට සිව්පසයෙන් උපකාර කළ හැකි දායක පින්වතුන් ඉන්න ප්‍රදේශයක් නම් ඒ ස්වාමින් වහන්සේලාට හැම දියුණුවක්ම සලසා ගන්නට පිළිවන්කම තිබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පතිරූපදේශ වාසෝච මේ යහපත් ප්‍රදේශයක ජීවත් වෙන්න ලැබෙනවා නම් එය මංගල කාරණාවක් කියා දේශනා කොට වදාළේ ඔය කාරණාව නිසායි. එතකොට ඒ අනුව දැන් අපි මේ වාසය කරන ප්‍රදේශ ගත්තහම ඊටාම දුෂ්කර ප්‍රදේශ. අපේ බණ පොතේ හැටියට මේ ප්‍රදේශ හඳුන්වන්නේ පිටිසර පළාත් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේලාත් ප්‍රත්‍යන්ත දේශවල ශාසනය පිහිටුවන්නේ නැහැ. ප්‍රත්‍යන්ත දේශ කිව්වේ ඊටාම දුෂ්කර, කරකස, අපහසු දුෂ්කරතා වලින් පිරුණු ගහන එමට ප්‍රදේශවල් ප්‍රත්‍යන්ත දේශ කියලා හඳුන්වනවා. එබඳු දේශවල බුදුවරයින් වහන්සේලා ශාසනය පිහිටුවන්නේ නැහැ කියනවා. උදාහරණ හැටියට අවන්තියට වඩින්න කියලා ආරාධනා කළාට ශාසනය පිහිටුවන්න සරුවඥයන් වහන්සේ වැඩම කළේ නැහැ. ඇයි මේ පිටිසර පළාත්වල ප්‍රත්‍යන්ත දේශවල බුදුවරයින් වහන්සේලා ශාසනය පිහිටුවන්නේ නැත්තේ? ප්‍රධාන හේතුව තමයි සිත එකඟ කරගන්න පිළිවන්කමක් නැහැ. ස්වාමින් වහන්සේලාට සිතේ එකඟ බවක්, කෙලෙස් සිතුවිලි වලට යන්නේ නැතුව කුසල් අරමුණෙහි නිතරම සිත පිහිටුවා ගන්න හැකියාව තිබෙන්න ඕනේ. සිත එකඟ කරගන්නට අවකාශ තිබෙන්නට ඕනේ. අර පිටිසර අගහිගකන් පවතින ප්‍රදේශවල වාසය කරන විට සිත එකඟ වෙන්නේ නැහැ. ඒකයි බුදුවරයින් වහන්සේලා ප්‍රත්‍යන්ත දේශාන්තරවල ශාසන පිහිටුවන්නේ නැහැ කියලා දේශනා කළේ. ඉතින් දැන් අපි මේ බුද්ධ වචනය අපේ ජීවිතෙන් අත්දැකීම් වශයෙන්ම දකින වනසෙනසුනක් තමයි මෙන්න මේ වනසෙනසුන. ඉතින් මේ පිළිබඳව මේ වන විට මෙහි දුෂ්කර භාවය අපි වීඩියෝ රාශියකින් ඔබවත් දැනුවත් කළා. අද දවසේදීත් අපි බොහොම කරුණාවෙන් ඔබට දැනුවත් කරනවා මේ වනසෙනසුනේ දුෂ්කර භාවය. ඒ නිසා මේ ගුණ පුරා ගන්න අපහසුයි. ඒ නිසා ඔබගේ කාරුණික අවධානය, උපකාරය, සහයෝගය අවශ්‍ය කියන කාරණාව ඒත්තු ගන්වන්ටයි මේ අනුශාසනය අපි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් පවත්වන්නේ. ඉතින් අපේ වීඩියෝ මේ වෙන විට 2000කට වැඩි පිරිසක් නරඹලා තිබෙනවා. ඒ නරඹන පින්වතුන් හැම කෙනෙකුටම මේ අපේ අපහසුතාවයන් ඇසුවත් අපි කිව්වත් ඒ උපකාර කරන්න හැකියාව නැති බව දන්නවා. ඒ නිසා මේ පිරිස අතුරින් ටික දෙනෙක් හරි මේ අපේ අනුශාසනාවන් අහලා මෙවන් දුෂ්කර වනසෙනසුනක නේද මේ ස්වාමින් වහන්සේ වැඩ සිටින්නේ. එනිසා අපේ කාරුණික අනුග්‍රහය සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, මහා සංඝරත්නය වෙනුවෙන් උන්වහන්සේලාට ලබා දිය යුතුයි කියන හැඟීම ඇති කරගෙන හැකි පින්වතුන් සහාය දක්වන්න පුළුවන් තරම් නොදන්න අයට
මේ පිළිබඳව දැනුවත් කරන්න තමයි අපි ඔබට කරුණාවෙන් මේ සිහිපත් කිරීම කරන්නේ. අපහසුතාවයන් දුෂ්කරතාවයන් එමටයි අපි මින් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒ දුෂ්කරතාවයන් දැන් ඔබ සමහර විට දන්නේ නැහැ. මේ අපේ වීඩියෝ වලින් ස්වාමින් වහන්සේ නිතර බොහොම දුෂ්කරයි කියලා කියනවා මන්තරයක් වගේ. මොනාද හැබැයිටම ඔය තියෙන දුෂ්කරතාවයන් කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතෙන් සිට එකින් එකට මේ දුෂ්කරතාවයන් එක දුෂ්කරතාවයක් පිළිබඳව එක වීඩියෝවක් මාර්ගයෙන් ඒ එක දුෂ්කරතාවයන් එක වීඩියෝ මාර්ගයෙන් ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතුරින් අපි අද දවසේහි ඔබට දැනුවත් කරන්නේ ඔබ දන්නවා ගිහි කෙනෙක් වුණාම අත්‍යවශ්‍ය දෙයක් ආහාර කියන එක. ස්වාමින් වහන්සේලාටත් එහෙමයි. ඒ නිසා තමයි අර සෝපාක සුනීත පුංචි සාමණේරයන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ ඒක නාමකින් කියලා අහන විට ප්‍රශ්නයක් ඒක. එතනදී උන්වහන්සේලා උත්තර දුන්නේ සබ්බේ සත්තා ආහාරට්ටිතික. අන්න බලන්න පාරවල් ගැන නෙමේ, ගෙවල් දොරවල් ගැන නෙමේ, ඇඳුම් පැළඳුම් ගැන නෙමේ කිව්වේ. පළවෙනි ප්‍රශ්නය කුමක්ද කිව්වහම ඇහුවහම සබ්බේ සත්තා ආහාරට්ටිතිකා, සියලු සත්වයින්ට ආහාර අවශ්‍යයි කියලා එතන දේශනා කළා. එතකොට අපේ මේ වනසෙනසුනේහි ස්වාමින් වහන්සේලාට කෑම කියලා කියන්නේ දාන කියලා කියන්නේ. එතකොට මේ දන් වැටි හුඟක් අඩුපහඩුව පවතිනවා. උදෑසන දාන ගත්තහම මේ වන විට ඒ දින 30ෙම පාහි දානේ නැතුව පවතිනවා. සිහිල් දානය කියන එක නැතුව පවතිනවා. එතකොට ස්වාමින් වහන්සේලාට දහවල් දානයටත් වඩා සමහර විට සමහර ස්වාමින් වහන්සේලාට සිහිල් දානය අවශ්‍ය වෙනවා. එතකොට මේ වනසෙනසුනේහි දින 30ෙම සිහිල් දානේ නැතුව පවතින මුල් වීඩියෝ වල අපි 11ක් විතරක් කියලා කිව්වත් මේ වන විට මුළු මාසෙම දින 30ෙම සිහිල් දාන 30ම නැතුව පවතිනවා. හවස කාලේ ගත්තහම බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන ගිලම්පස පූජාවත් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඒ පූජා කරන ගිලම්පස ඒවත් නැතුව පවතිනවා. එතකොට දවල් දම් වැටේ දාන 17ක් පවතිනවා. ඉතුරු දාන වල අඩුව පවතිනවා. ඉතින් ඔබට මේක ඇහුවට අපි ප්‍රකාශ කළාට දැනුවත් කළාට මේක වනගත ප්‍රදේශයක්. අන්න ඒක නිසා මොන විදිහකින්වත් උදේ දානෙට විසඳුමක් ඔබට දෙන්න බෑ. ඊළඟට හවසටත් එහෙමයි. ඒ නිසා දවල් දානෙට පුළුවන් මේ අවට ගම් ප්‍රදේශ වාසීන්ට දවල් දානයක් සකස් කරගෙන ඇවිල්ලා පූජා කරලා යන්න පිළිවන්කම තිබෙනවා. එතකොට මේකට එකම විසඳුමක් හැටියට පවතින්නේ මේ කැපකරු මහත්මයෙක් මේ දානේ වනසෙනසුන ඇතුළේම සකස් කිරීමට නිරත කරවීමයි යොමු කරවීමයි. ඉතින් මේ වන විට නුගේගොඩ ප්‍රදේශයෙහි සැදැහැති මහත්මීන් දෙපළක් ඉදිරිපත් වෙලා සිටිනවා. මුදල දෙන්න රුපියල් 30000ක මුදලක් දෙන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් මාසිකව අපියේ කැපකරු මහත්මයාගේ කැපකරු මුදල ගෙවන්න කැමතියි. ඔබ වහන්සේට සුදුසු කෙනෙක් ඉන්නවා නම් දානේ සකස් කරගන්නට සොයාගන්න කියලා ඒ කැපකරු මුදල ගෙවන්න කැමති සදැහැති දායකා මහත්මීන් දෙපළක් ඉදිරිපත් වෙලා සිටිනවා. ඊට අමතරව මේ වන විට මේ වනසෙනසුන ගොඩගන්න විශාල වෙහෙසක් දරන සමුදු ලක්ෂයන් අපේ පින්වත් ඒ මල්ලිත් ඒ විදිහටම මේ මාසික මුදල ඒ මල්ලි දන්න හඳුනන සදහැවතුන් ලව්වා ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා. කැපකරු මුදල ගෙවන්න කැමැත්තෙන් සිටිනවා. නමුත් දැන් අපි මාස 13ක් තිස්සේ බලන්න දිනයක් සතියක් මාසයක් නෙමෙයි මාස 13ක් තිස්සේ මේ කැපකරු මහත්මයෙක් මේ ස්ථානයෙහි නවත්වලා මේ ඇතුළෙම මේ දාන ටික ඉදි කරගන්නට උත්සාහයක් දරනවා. නමුත් මේ වනතෙක් ඒ උත්සාහය සාර්ථක වෙලා නැහැ. ඊට ප්‍රධාන හේතුව තමයි කැපකරු මහත්මයෙක් උනත්
අර දුෂ්කර බව නිසා රැඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබට අපි බොහෝම කාරුණිකව මතක් කරනවා මේ දානේ ප්‍රශ්නෙට එකම විසඳුමයි මේ වනසෙනසුනේ තිබෙන්නේ. කොහෙත්ම දුර බැහැර ප්‍රදේශවල අය මේ අනුශාසනාව ඇහුවට ඔබට කෙසේවත් මේ වනසෙනසුනට දානෙ රැගෙනින්ට බෑ. පිළිවංකම තිබෙන්නේ මේ ස්ථානයේ දානෙ සකස් කිරීමමයි. ඉතින් ඒ නිසා බොහොම කරුණාවෙන් ඔබට අපි මතක් කරනවා ආරාධනා කරනවා අපට මේ දානෙ සකස් කරගන්න සුදුසු සැදැහැති මහත්මයෙක් මේ වනසෙනසුනේ නැවතිලා දාන ටික සකස් කරගන්නට උපකාර කරනවා නම් ඒක මහා පිනක් වෙනවා. ඒ නිසා ඔබට පිළිවංකම තිබෙනවා. දන්න හඳුනන කෙනෙක් සිටිනවා නම් මේ සඳහා යොමු කරන්න. එතකොට මේ මාසික ඒ කැපකරු මහත්මයාගේ මාසික කැපකරු මුදල ගෙවන්නට දෙපිරිසක්ම සැදී පැහැදී සිටිනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ මුදල ගෙවන්න සැදැහැතුන් දෙපිරිසක්ම බලාපොරොත්තුවෙන් හිටියත් මාස 13ක් ගත වෙලත් දානේ සකස් කරගන්න සුදුසු කැපකරු මහත්මේ තාම හොයාගන්න බැරි වෙලා තිබෙනවා. එනිසා ඔබට අපි කරුණාවෙන් ආරාධනා කරනවා ඔබ දන්න හඳුනන කෙනෙක් සිටිනවා නම් සම්බුද්ධ ශාසනය ගැන හිතලා අපට යොමු කරවන්න මේ ස්ථානයේ දානි සකස් කර ගැනීම ඒ කටයුත්ත සිදු කර ගැනීම සඳහා. එතකොට මෙන්න මේ බලන්න ඒ උදේ දාන දම් වැටේ දාන 30ම නැති නිසා සිහිල් දානේ නැති නිසා ඊළඟට හවස ගිලම්පසාදියත් නැති නිසා දහවල් දම් වැටේ දාන 17ක් විතරක් පවතින නිසා දැන් අපි ඔබට පැහැදිලි කරනවා එහි නරක ප්‍රතිඵල ඒ දාම් වැට නැති නිසා මොන වගේ දුෂ්කරතාවයන්ද පවතින්නේ කියන එක. පළවෙනි කාරණාව තමයි ස්වාමින් වහන්සේ නමක් හෝ කිහිප නමක් මේ ස්ථානයේ බොහොම ලස්සන රමණීය වනසෙනසුනක්. හැබැයි කියන්න ඕනේ එකම සම්පත ඔච්චර තමයි. වෙන කිසිම පහසුකමක් මෙතන නැහැ. රමණීය ස්වභාවික සෞන්දර්යයෙන් අනූන බොහොම ලස්සන රමණීය සිත එකඟ මේ නිස්සද්ද නිසංසල වනසෙනසුනක්. එය පමණමයි මෙතන තියෙන එකම සම්පත. වෙන කිසිම පහසුකමක් මෙතන නැහැ. දුෂ්කරතාවයන් එමටයි. මෙන්න මේක නිසා ස්වාමින් වහන්සේලා නවතින්න මේ ස්ථානයේ අද වැඩම කළත් හෙට වැඩම කළත් මෙන්න මේ උදේ දාන නැති නිසා හවස ගිලම්පසාදිය නැති නිසා කිසිඳු ස්වාමින් වහන්සේ නමක් මොනතරම් බණ භාවනා කරගෙන පහසුවෙන් ඉඳ සුදුසු වනසෙනසුනක් වුණත් මේ වනසෙනසුනේ එකම ස්වාමින් වහන්සේ නමක්වත් නවත්වා ගැනීමේ හැකියාවක් නැහැ. ඊළඟට දෙවැනි කාරණාව තමයි කුලදරුවෙක් හෙට ආවත් මහානවෙන්න මේ වනසෙනසුනේ මහානවෙන්ට සම්බුද්ධ ශාසනයේ පවතින රුවන්වැලි සෑය නිසාවත් ශ්‍රී මා බෝධිය නිසාවත් දලදා ප්‍රදර්ශන නිසාවත් පෙරහැර නිසාවත් නෙමෙයිනේ බුද්ධ ශාසනයේ පවතින මහා සංඝරත්නය නිසායි. අද එතකොට මහා සංඝරත්නය ඊටාම අල්පයි. ඉතින් ඒ නිසා මමත් බොහොම අපහසුවෙන් මේ වනසෙනසුනේ කටයුතු කරන්නේ. තව ස්වාමින් වහන්සේ නමකගේ දෙනමකගේ අවශ්‍යතාවය උපකාරය මට අත්‍යවශ්‍යයි. මාත් අසනීපෙන් සිටි නිසා. නමුත් කුල දරුවෙක් දෙන්නෙක් හෙට ඇවිල්ලා පැවිදි වෙන්න නවතින්න අනුමැතිය ඉල්ලුවත් අපට කුල දරුවෝ නවත්වා ගන්නට බෑ. පැවිදි කරලා ಗುಣ පුරුදු කරවන්නට පුළුවන්කමක් නැහැ. මෙන්න මේ දාන ප්‍රශ්නය නිසා. තුන්වෙනි කාරණාව කැපකරු මහත්මයෙක් ආවත් නවතින්නේ නැහැ. මේ ආහාර ගැටලුව විතරක් නෙමෙයි තව ගැටලු රැසක් මෙහි පවතිනවා. ඒවා එකින් එකට අපි ඉදිරිපත් කරනවා. ඉන්නේ දවසයි 2යි 3යි ඊට වැඩිය රැඳෙන්නෙම නැහැ. ඉතින් මුදල් ගෙවලවත් මේ කැපකරු මහත්මයෙක් නවත්වා ගන්න අපහසුතාවයත් ඒකත් හේතුවක් වෙලා තියෙනවා. මෙයින් දින සති කිහිපයකට පෙර දරුවෝ දෙන්නෙක් මේ වනසෙනසුනේ හිටියා 18 20 ළමයි දෙන්නෙක්. මෙන්න මේ ප්‍රශ්න නිසා ඒ ළමයිනුත් සෙනසුනෙන් ගියා. දැන් පොඩි දරුවෙක් විතරක් මේ වනසෙනසුනේ සිටිනවා.
මෙන්න මේක නිසා මේ තමයි මේ දන් වැට නැති නිසා තියෙන ගැටලු. අනිත් කාරණාව තමයි සිත එකඟ වෙන්නේ නැහැ. දවසේ පැය 24න් මේ දුෂ්කරතාවයන් රැසක් නිසා දැන් මේ අපි පැහැදිලි කරන්නේ දානේ අඩුපාඩුව ගැනයි. තව ගැටලු රාශියක් මේ වනසෙනසුනේ පවතිනවා. එතකොට ඒ දුකසේ හදලා දෙන දාන ටිකවත් වළඳන්න බෑ. රිලව් 4500කගෙන් යුක්ත රිලව් කණ්ඩායමක් සිටිනවා. මේ සියලු ගොඩනැගිලි මේ වෙන විට විනාශ කරලා තිබෙන්නේ. අපි මේ වැඩ ඉන්න කුටිය. ඔබට පේන්නේ මං ඉන්න තැන මගේ කුටියේ සාලේ. මේ සාලේ දවස් 3න් 4න් හොදන්න ඕනේ. රිලව් පයින්නවා, ජරා කරනවා. ඒ නිසා පින්වතුනි හිත එකඟ වෙන්නේ නැහැ. දවසේ පැය 24න් මිනිත්තු 10ක්වත් හිත එකඟ වෙන්නේ නැහැ. හිත විසිරෙනවා. අන්න අර දුෂ්කර මේ ප්‍රදේශවල ශාසනය පිහිටවන්නේ නැහැ කියන එකේ අර්ථය දැන් අපට හොඳින්ම පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔබට පැහැදිලි මේ උදෑසන දානේ ටික නැති නිසා, දහවල් දානේ අඩුපහඩු නිසා, සවස ගිලම්පස නැති නිසා මේ ඇති වෙලා තිබෙන ගැටලු රාශිය. ඉතින් මේ ගැටලු පැවතුනත් අපේ ශාසනික කටයුතු අපි නවත්තන්නේ නැහැ. ඒවා එසේම සිද්ධ කරනවා. උදාහරණ හැටියට අපේ ගුරු ස්වාමින් වහන්සේ කියන බණ, දාන, පිරිත් ඒ හැම දෙයකටම වැඩම කරනවා. දැන් ගුරු ස්වාමින් වහන්සේ මේ වන විට නෑ දඹදිව වැඩලා දැන් හෙට අපේ මුලස්ථානයේ වඩින්න. ඉතින් පින්වතුනි මෙන්න මේ වගේ මහා දුෂ්කරතාවයක් හමුවේ තමයි අපි මේ ශාසනයේ කටයුතු සිද්ධ කරමින් පවතින්නේ. එනිසා ඔබට සමහර විට මේ ස්වාමින් වහන්සේලා පහසු කටයුත්තක් මේ කරන්න කියලා හිතනා වෙන්න පුළුවන්. පහසු නෑ. ඉතින් මගේ මේ අත්දැකීම තමයි ඔබට ඉදිරිපත් කරන්න මේටත් වැඩිය දුෂ්කර පැවිදි ජීවිත ගත කරන ස්වාමින් වහන්සේලා උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ, විශේෂයෙන් ඒ පළාත් දෙකේ ඉන්නවා වෙන්න පිළිවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මෙන්න මේ කාරණාව ඔබ දැනුවත් වෙලා ස්වාමින් වහන්සේලා මොනතරම් දුකසේද මේ ශාසනික කටයුතු සිද්ධ කරන්නේ කියන හැඟීම ඇති කරගෙන පුළුවන් තරම් ඔබට බැරි වුණත් ඔබ දන්න අය දැනුවත් කරලා මේ වනසෙනසුන ගොඩනගා ගන්නට, මේ දුෂ්කර බවින් මිදෙන්න උපකාර කරන්න අදිෂ්ඨාන කර ගන්නට බෞද්ධයෝ කියන්නේ බුද්ධිමතුන්ටයි. ඒ වුණාට ඒ බුද්ධිමත් භව බොහෝ දෙනෙකුගෙන් ගිලිහි පවතින. මට ආරංචියක් ලැබුණා මේ වෙසක් පොයනවා ළඟදී මේ 12ට බත්ති ගීත කියන්න මේ ප්‍රදේශයේ එක්තරා විහාරස්ථානයක මම නම කියන්නේ නැහැ හොඳ නැති නිසා දායක පිරිසක් එකතු වෙලා ලක්ෂ 50ක් වියදම් කරලා බත්ති ගීත කියන්න ස්ටේජ් එකක් මේ වෙනකොට ඉදි කරනවා කියලා. බලන්න එක දවසකට ලක්ෂ 50ක් වියදම් කරා. දැන් බත්ති ගීත කිව්වා කියලා සම්බුද්ධ ශාසනය පවතිනවද? ඔක්කොටම ඉස්සරින් මේ ඉන්න භික්ෂූන් වහන්සේලා ටික දෙනාගේ පණනල රැක ගන්න ඕනේනි. උන්වහන්සේලාට ගුණ පුරා ගන්න උදව් කරන්න ඕනේනි. ඉතින් බලන්න මේවා බුද්ධිමත්ද කියලා. එතකොට ස්වාමින් වහන්සේලාට දම් පිටක් නැතුව, වැසිකිළියක් නැතුව, ඉඳ හිටින්න තැනක් නැතුව, එතකොට මේ වගේ දැන් මම ප්‍රධාන පාරට සමහර පිරිත් ආරාධනා කළාට වාහනේ ඉන්නේ නැහැ මේ වනසෙනසුනට. පෛරිකුලම හන්දිය තමන් අතින් මුදල් ගෙවාගෙන ත්‍රිවිල් එකේ යන්න ඕනේ, වාහනේ ඉන්නේ නැහැ.
සමහර බණවලට පාර දුෂ්කර නිසා එන්නේ නැහැ. මම අතින් මුදල් ගෙවාගෙන අර හන්දියට වාහනේ ළඟට යන්න ඕනේ. ඉතින් මෙන්න බලන්න මොන දුෂ්කරතාවයක්ද මේ පවතින්නේ. දුෂ්කර ක්‍රියා වෘතේ පුරන්න හොඳම තැන මං ඉන්න තැන. යම් කෙනෙකුට දුෂ්කර ක්‍රියා වෘතේ පුරන්න එහෙම උමනාවක් තියෙනවා නම් මෙතෙන්ද එන්න කියලාත් මං ආරාධනා කරනවා. ශාන්ති පාරමිතා පුරන්න, වීරිය පාරමිතා පුරන්න හොඳම තැන තමයි මෙතන. ඉතින් මේ වගේ දුෂ්කරතා රාශියක් මෙතන පවතිනවා. තවත් එහෙම ඇති නැගෙනහිර පළාතේ, උතුරු පළාතේ අපේ ස්වාමින් වහන්සේලා මීටත් වැඩිය දුක් විඳින්මින් මේ ශාසනයේ ඔබට දෙවියන් සහිත ලෝකයාට පින් කරගන්න පවත්වන්න උත්සාහ දරන්න. එහෙම උත්සාහ කරන ගමනේදී බලන්න අර ලක්ෂ 50 60 වියදම් කරලා අර ස්ටේජ් ගහනවා. ඊළඟට පෙරහැරවල් පවත්වනවා, තොරම් ගහනවා, සංදර්ශන පවත්වනවා. පොය දවසේ ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා විනෝද වෙන වැඩසටහන් පවත්වනවා. ඉතින් ඒවා නෙමේ සම්බුද්ධ ශාසනයට පැවැත්මට හේතු වන්නේ වැඩ ඉන්න ජීවමාන එකම සාධකයේ මහා සංඝරත්නයයි. ඒ සංඝරුවන වැඩ ඉන්න තැන් හොයලා, එතකොට විශේෂයෙන් දුකසේ වැඩ ඉන්න තැන් හොයලා උන්වහන්සේලාට ගුණ පුරා ගන්න උපකාර කිරීම තමයි බෞද්ධකම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපේ බුද්ධ ශාසනයේත් ලංකාවෙත් කිසි වැඩපිළිවෙලක් නැහැ. මේ වගේ දුෂ්කර වනසෙනසුන් තිබුණාට තව අතකින් මාසෙ ගත වෙනකොට විශාල ආදායම් ලැබෙන විහාරස්ථාන, කෝටි ගණන් මුදල් ලැබෙන විහාරස්ථාන තිබෙනවා. ඉතින් එබඳු විහාරස්ථාන වලින් මේ වගේ වනසෙනසුන් වලට අතහිත දෙන වැඩපිළිවෙලක් වර්තමාන කාලයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි Hindu ආගමේ ඒ විශාල ආදායම් ලැබෙන ප්‍රධාන Hindu සිද්ධාස්ථාන වලින්, ඉස්ලාමික සිද්ධාස්ථාන වලින්, කතෝලික සිද්ධාස්ථාන වලින් මෙබඳු දුෂ්කර ඒ තමන්ගේ ආගමික ස්ථාන වලට උදව් කරන වැඩපිළිවෙලක් බොහෝ සෙයින් තිබෙනවා. අපේ ලංකාවේ ලක්ෂ කෝටි ගණන් මාසිකව ලැබෙන ආදායම් ලැබෙන විහාරස්ථාන, සිද්ධාස්ථාන තිබුණත් මෙබඳු ස්ථාන කෙරෙහි අවධානය යොමු කරන ඊළඟට net දෙක බලන වැඩපිළිවෙළවල් වර්තමාන කාලයේ අපට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපේ දායක පින්වතුන්ටත් අපි මේ මොනවා කිව්වත් ඒ අයට මේ ගුණ පුරා ගන්නට උදව් කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ වනරබන ඔබගේ හිතට දැනෙන්න මන් මේ සුබික්තුන් වහන්සේලාට සමහර විට මේවා කියන්න හොඳ නැතුව වෙන්නත් පුළුවන් විනයට අනුව. නමුත් අපි බුද්ධ ශාසනය ඔබ කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන්නේ මෙවන් දුෂ්කරතා රාශියක් හමුවේ. එනිසා ඔබේ හිතට අපේ මේ අනුශාසනාව අල්ප මාත්‍රයකින් හිත හරි දැනුණා නම් අනේ මෙවන් දුක් විඳගෙන නේද ස්වාමින් වහන්සේලා මේ සසුන් මෙහෙවර සිද්ධ කරන්නේ. බදු ස්වාමින් වහන්සේලාට අපේ කාරුණික උපකාරය ලබා දිය යුතුයි නේද කියන හැඟීම ඇති කරගෙන ඔබට බැරි වෙන්න පුළුවන්. ඔබ දන්න හඳුනන දානපතියෝ ධනය වියදම් කරන්න පුළුවන්, පිනට කැමති අය ඉන්න පුළුවන්. අන්න ඒ අයට දැනුවත් කරලා අපේ විශේෂයෙන්ම මේ වනසෙනසුනේ මේ දාන ප්‍රශ්නය निराකරණය කර ගැනීම, විසඳා ගැනීම සඳහා කැපකරු මහත්මයෙක් නවත්වා ගැනීමේ මේ කටයුත්තට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපට සහාය දක්වන්න කියලා බොහෝම කාරුණිකව මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා ඔබ දැන් යම් ප්‍රමාණයකින් දැනුවත් වුණා. එසේ දැනුවත් වුණා නම් ඉදිරියට අපි එකින් එක අද දවසේදී දානය කියන මාතෘකාව යටතේ අපි මොනතරම් දුෂ්කරතා මැද්දේද මේ සසුන් මෙහෙවර මේ වනසෙනසුනේ රැඳිලා ඔබ වෙනුවෙන් සිද්ධ කරන්න කියන කාරණාවයි මේ වීඩියෝවෙන් පැහැදිලි කළේ. මින් ඉදිරියට අපි මෙතන තියෙන දුෂ්කරතාවයන් එකින් එකට එක එක වීඩියෝ මාර්ගයෙන් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ දැනුවත් කිරීම ඔබ හිතට අරගෙන අපේ දහසක් දුෂ්කරතා අතුරින් මේ දාන ප්‍රශ්නය විසඳා ගැනීම මේ පින්කම සඳහා, මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ඔබේ කාරුණික අවධානය යොමු කරන්න, යොමු වේවා කියලා අපි ඔබට කරුණාවෙන් මෛත්‍රියෙන් ආරාධනා කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.